එකපාරක් කරන දෙයක් ඕක. දෙන්නෙක් එකපාර දෙපාරක් කරන්නේ නැහැ කවුරුත් හරි. ඔය චාරිත්‍ර ටික කරගෙන ඕනේ පෝරුවෙන් බහින්න. මම අයියේ පෝරුවෙන් බහින නැකත ගන්නෙ නැහැ සාමාන්‍යයෙන්. ඇත්තටම මේ වෙද්දි ෆීල්ඩ් එක තුලේ හරියටම මේ දේ කරනවද නැත්නම් යන්තම් සන්තම් මේක කරලා වැඩේ ෂේප් කරලා දානවද? අයියේ මෙහෙමයි. ඕක ලොකු මාතෘකාවක් හරිද? ඕක ගත්තොත් ඔය නැකත් හදන ශේෂ්ත්‍රයත් මේකට ඇඳෙනවා, ජ්‍යොතිර්වේදීන් ඔක්කොම ඇඳෙනවා. මම ඔකට උදාහරණයක් කියන්නේ අපි කතා බහෙන් යන් ඕක මෙන්න මෙහෙමයි කාරණාව අයියේ. මම මගෙන්ම ගන්නම්කෝ. සාමාන්‍යයෙන් අයියේ මම ඇත්තටම අපි පෝරුවකට නැගෙන ජීවිත එකපාරයිනේ. එකපාරක් කරන දෙයක් ඕක. දෙන්නෙක් එකපාර දෙපාරක් කරන්නේ නැහැ කවුරුත් හරි. ඒතර ඕක එකපාරක් කරන එකයි අපි නැකතකට නගින්න ඕනේ. එතනට මට තර්ක නැහැ. හැබැයි අයියේ ඕක පෝරුවකට නැගලා අපි ඕකේ කරන්න ඕනේ චාරිත්‍ර ටිකක් තියෙනවනේ. ওই චාරිත්‍ර ටික කරගෙන ඕනේ පෝරුවෙන් බහින්න. එතකොට අපි හිතමු දැන් ඔන්න මට තියෙනවා මට තියෙන්නේ විනාඩි 20යි පේ පෝරුවට. 10ට නැගලා 10 20 වෙදි කපල් එක බස්සන්න ඕනේ. මම අයියේ 10 නැකතට මං හරියට වැඩේ කරනවා. මං අර කරන්න ඕන චාරිත්‍රික කරලා 10යි 20ද 25ද 10යි 40ද අයියේ ඒක මම අරගෙන වැඩේ කරනවා. එතකොට ඔය අර වෙලාව සම්බන්ධයෙන් ඔයාලට එක උත්තරයක් හම්බ වෙනවා. ඒ කියන්නේ දෙවෙනි නැකත සමහරවිට නොසලකා හරිනවා. මම අයියේ පෝරුවෙන් බහින නැකත ගන්නෙ නෑ සාමාන්‍යයෙන්. මම අයියේ පෝරුවෙන් බහින නැකත ගන්නෙ නෑ සාමාන්‍යයෙන්. බන්දලා බස්සන්න මට වෙලා මදි නම් සමහරවිට මම ඇහිලා තියෙනවා මට. ඔයාගේ වීඩියෝ තුල ඔයා කියනවා මේ හරි වෙලාවට පෝරුවට නැග්ගවද හරි වෙලාවට පෝරුවට බස්සනවාද ඒක දන්නේ මං විතරයි කියලා කියන කෑල්ලක් මට ඒක අපි එතනට එමු අයියේ. හරිද? ඒක එතනට එමු. ඒක ලස්සන කතාවක්. ඒක මං එතනට එන්න. ඒතකොට අයියේ මම සාමාන්‍ය නගින වෙලාව විතරයි වැදගත් වෙන්නේ. හරි. ඊට පස්සේ ඔයා ඇහුවා මගෙන් මේක නිවැරදිව හරියට කරනවද කොහොමද කියලා. මෙහෙමයි අයියේ. මමත් මේක ඉගෙන ගත්ත එකක්. රයිට් මමත් මේක ඉගෙන ගත්තා. ඒතර මේක මේ සිදුහත් කුමාරයාගේ පටන් ඒ කාලේ ඔක්කාක රජ කාලේ ඉඳන් මේ එන එකක් නෙමේ කතන්දරේ. එතකොට දැන් මම මේ අයියත් එක්ක මේ කතා කරන මොන හරි වැදගත් දෙයක් අපි තුමු අයියා මතක තියාගෙන තව කාට හරි තව සතියෙන් විතර කියන්න කිව්වොත් ඒකේ මොන හරි කැලිටියක් අඩු වෙන්නේ. ඉතින් හිතන්නකෝ මේ 2500 ගාණක් තිස්සේ මේ එන පොත්පත්වල තිබ්බේ වෙන අයියා අපිත් මේ ඉගෙනගෙන කරන්නේ. රයිට්. එතකොට අර ඕක නිවැරදිභාවයයි වැරදිභාවයයි වෙන්නේ මෙන්න මෙතනින්. හිතන්නකෝ මම ඔයාගෙන් අෂ්ටක කෙනෙක් ඉගෙන ගන්නවා කියලා. දැන් මම ඔයා තමයි මගේ ගුරා. රයිට්. ඒතර මම ඔයාගෙම යන විදිය ඉගෙනගෙන මම මගේ විදියක් හදාගෙන මම ඒකේ සමාජයට දෙනවා. ඒතර ඔයාට ඒක හොඳයි. ඔයාට නිවැරදිනේ. හැබැයි ඔයත් එක්ක අර අකමැති කෙනා හෝ ඔයත් එක්ක අර වෙනම කෑල්ලක් යන කෙනාට මේකම මොකද්ද මේ කියන්නේ මේක මේ හරියන්නේ නැහැ කියලා ඒක එයාට එන්න පුළුවන් අයියේ. එතකොට උතන අර නිවැරදිභාවය වෙන්නේ තොතන. ඉතින් මම මගේ හිතට එකක දන්නවා අයියේ මම මේක ඉගෙන ගත්ත මිනිස්සු හරි මේ සම්ප්‍රදායේ ඉන්න හරි සුන්දර වූ චරිත මේක ඇතුළටම බහැපු චරිත. ඉතින් ඒ මිනිස්සුන්ගේ ඉගෙන ගත්ත දේවල් අයියේ කවදාවත් වරදින්නේ නැහැ. ඉතින් මම හරිද 100%ක් හරි කියන්නත් බෑ. මොකද අර කියපු කාරණා ටික තමයි එතනට එන්නේ. මම හිතනවා මම මේ කරන් යන විදිය හොඳයි. මිනිස්සු හරි විදියට ඒක ගන්නවා. මේක හොඳයි. ඉතින් ඒ නිසා මම මේක නිවැරදිභාවයෙන් යුක්තව මට කියන්න පුළුවන්. ඉතින් 100%ක් නැති වෙන්න පුළුවන්.